පොඩියා මෙහෙම සීන් එකක්. උඹලා ගහලා දෙනවා සැන් ඇන්ඩ්‍රියාස්. ගේම් එක ගහලා දෙනවා. ගෑල්ලා මේ ගේම් ගහලා දෙනවා ෆෝන් එකෙන් හරි. ගහලා දෙනවා. සැලුන් එක හරි ගහලා දෙනවා. ඔව් ඔය හරි ගහලා දෙනවා නේ. උඹලා ගහලා දෙන ගේම්. මොනවද ගහලා දෙන්නේ? සැන් ඇන්ඩ්‍රියාස්. GTA 5. එතකොට හොඳයි ඒක ගෙහුවා කියන්නේ හොඳයි. හැමදේම කරන්නේ නැති. හරි. එතකොට ඔව් ඒ කියන්නේ ඒකේ ගේම් එක ඇතුලේ මට කියන්න ගේම් එක ඇතුලේ අපි කරන්නේ අපිට ඕන දේ නෙවෙයිද? කියනකෝ. මිනිස්සු හම්බ කරන්නේ නැද්ද ඒක ඇතුලේ? ගේම් එක ඇතුලේ පුළුවන් නම් earn කරනවානේ. නේද? සමහර කට්ටිය උඩ පියාඹනවා. සමහර අය ප්ලේන් එලවනවා. සමහර අය වෙඩි තියා ගන්නවා. සමහර අය මිෂන් තියෙන මිෂන් පැත්තක දාලා ඔහේ ඇවිදිනවා. හරිද? ඒ කියන්නේ මේ තියනව නේද? සමහර අය ගෙවල් ගන්න පුළුවන්. සල්ලි ඩොලර් බිලියන ගණන් එකතු කරනවා. එකතු කරලා චීට් කෝඩ් එකක් ගාලා හරි කොහොම හරි එකතු කරලා අය හොරකම් කරලා හරි කොහොම හරි එක කෝඩ් කරගෙන දා ගන්නවා. හරිද? දාගෙන දාන දැන් එන ලක්ෂරි ලයිෆ් එකක් ගේම් එක ඇතුලේ ගෙවනවා මිනිස්සු. ගෙවන්නේ නැද්ද? සමහර වෙලාවට ගේම් එක ඇතුළට තව යාළුවෝ සෙට් කරගෙන ඉවරලා සෙට් වෙලා ගේම් එක ගහන්න පුළුවන් නේ. කොඩ් එහෙම ගෙවුවමද? ඔව්. එතකොට අපිට එන චිල් එකක් තියෙනවා. තෘප්තියක් නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. ඕකේ. let's see බලමු මේ කතන්දරේ කී දෙනෙක්ට තේරෙනවද කියලා වගේ බුද්ධිමට්ටම මට තේරුම් ගත්තා ඒක එතකොට. මෙන්න මේ ගේම් එක ඇතුලේ මෙයා ප්ලේ කරනවා මෙයා. කවුද? මෙයා. මෙයා දැන් සීන් එකේ ඉන්නේ ගේම් එකේ. හරිද? වා කියන්නේ මේ ගේම් එක ප්ලේ කරන මෙයාව දකින්නවා මෙයා. මෙයා ගේම් ගහන්නේ නැහැ. ගේම් ගහලා තියෙනවා නමුත් එහෙම ගහන්න හදිස්සියක් නැහැ යාට. මෙයා කියනවා මෙයාට ඕක නෙවෙයි ජීවිතේ ගේම් ගහන්න එපා. වාගේ ජීවිතේ විනාශ වෙනවා කියලා. අනිවාර්යෙන් කියනවා. කියනවනේ. නේද? සාපේක්ෂ සරහනක් තියෙන. මෙයා ගේම් ගගයිද්දි මෙයාගේ ෆෝන් එක පිච්චෙනවා නැත්නම් කම්පියුටර් පිච්චෙනවා. වෙන්න පුළුවන් ලොකු මහානිය. උනාට පස්සේ යා රැස් කරගත දේ එතන පිහිටනවද තවදුරටත්? එයාගේ අර තිබ්බ ලයිෆ් එක එතන තියෙනවද? නෑ යා මනසෙන් ගොඩනගාගත්ත සියලු දේ විඳ වැටෙනවා. විනාශ වෙලාම යනවා. යනවද නැද්ද? නෑ. ඊට පස්සේ මෙයා ඒක දැකලා මෙයාට කියනවා මේ සීන් එක ගැන. මෙයාත් ඉන්නවා. හැබැයි මෙයාත් කරන්නේ ඒ ටිකම තමයි. මෙයා ගාව ෆෝන් එකක් නැහැ, කම්පියුටර් එකක් නැහැ. මෙයා ජොබ් එකක් කරනවා. මෙයා ජොබ් එකකුත් කරනවා, මෙයාගේ සල්ලි හම්බ කරනවා. සුපිරි ලයිෆ් එකක ඉඳගෙන තමයි මෙයාට කිව්වේ. යකෝ ඕක නෙමෙයි ගේම් එක ඇතුලේ තියෙන ලෝකේ නෙවෙයි ගේම් එක. මේ බලපන් මම ගහන ගේම් එක. මං ගාව මේ සියලු දේ තියෙනවා. උඹ ඔය ඇතුලේ ගහන ගේම් එක මගේ එළියේ තියෙනවා කියලා කියනවා. තේරෙනවද කියන එක? මූ දැන් ඔක්කොම කරලා. මුගේ ෆෝන් එක නැත්තම් කම්පියුටර් එක විනාශ වුණා පුතා. මෙයාගේ ලයිෆ් එක එන්න එනවා. මැරෙනවා. ඒ කියන්නේ යා ජීවිතය ඒ කියන්නේ ඔයාලා දන්නවා හැම මිනිස්සෙක්ටම වෙන එක පොදු දෙයක් තියෙනවා. කොයි තරහා තියෙන මෙහිටියත් හැමෝම මැරෙනවා. මැරුණාට පස්සේ මෙයා මේක තුල ගොඩනගාගත්ත දේවල් තවදුරටත් පිහිටනවද? පිහිටනවද? තේරෙනවද තවදුරටත් දැන්? ඔයාට මේක සහ මේක අතර වෙනසක් තේරෙනවද? මම මේ කියන ප්‍රශ්නේ තේරෙනවද? මෙයා එක්තරා රාමුවක ඉන්නේ. මම මේ රාමුවෙන් අදහස් කරන්නේ රාමු කියන්නේ ප්‍රේමයක් නෙවෙයි පුතේ. එයාගේ මානසික චින්තනය කියන එක. එක මිනිස්සෙගේ චින්තනය මෙහෙම වෙද්දී ඊට සාපේක්ෂව මානසික චින්තනයක් තියෙන මිනිස්සෙක් එයාට කියනවා මෙහෙමයි කියලා ඒකට වඩා මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙයා කියනවා. නමුත් මෙයා කරන දේත් එක හා සමානයි. හැබැයි පුතා මෙයාට සාපේක්ෂව මෙයා පිස්සෙක්. එයා කියනවා මොන පිස්සුවක්ද ගැලින්නේ උඹ බං මොකද්ද බං කරන්නේ කීයේ මුට කියනවා. මූ මැරනවා. තව එකෙක් ඉන්නවා ඊට එහා පැත්තේ එකෙක්. මුට සාපේක්ෂව මූ කියනවා දැන් මුට මොකද්ද බං උඹ කරන්නේ? මොකද්ද බං උඹ රැස් කරන දනේ? උඹ මොනවද බං මේ හම්බ කරන්නේ? මොකද්ද උඹ මේ කරන්නේ? තේරුමක් තියනවද කිසිම දෙයක? මෙලොව රහක් තියනවද කියලා. මුට සාපේක්ෂව මූ පිස්සෙක්. මුට සාපේක්ෂව මූ පිස්සෙක්. මේ ගේම් එක ඇතුළේ ප්ලේ කරලා සම්පූර්ණයෙන් අත්දැකීම ගත්ත කෙනාට මේකේ රහක් තව දුරටත් පවතිනවද? සමහර අයට ගේම් එකේ පාරවල් ටික පව මතකයි. ගද්දි ස්ක්‍රීන් එක පව මතකයි. අර ස්ක්‍රීන් එක වටන් ගද්දි gadol දෙපැත්තේ තියෙනවා මතකද? සෙන්ටෙන්ස් එක. ඕ රියලි මතකද? එතකොට මේ මතකයි නේ? එතකොට අන්න ඒ වගේ හැඟීමක් එනවනේ. එතකොට ඒක හැමදේම හැම පාරක්ම මෙයාට මතකයි. ගේම් එකයි ගන්න දෙන්නේ යාට. එයා කරන්න තියෙන හැමදේම කරලා. ඒ වගේ මෙයා ඉන්නවා. මෙයාත් මෙයාගේ ලයිෆ් එක ගන්න තියෙන හැමදේම මෙයා කරලා තියෙනවා. ආයි තවදුරටත් මෙයාට මේ ජීවිතේ ගන්න දෙයක් තියෙනවද? නෑ මේක පරිපූර්ණ වෙලා තියෙන කෙනෙක් අත්දැකීම දන්න කෙනෙක් එයා තවදුරටත් මේකට ඇලෙන්නේ නෑ අයින් වෙනවා. මෙයා තවදුරටත් මේ ප්‍රේම එක ඇතුළේ ඉන්නවද? නෑ. එයා මේ ප්‍රේම එකෙන් පණිනවා. මේ ප්‍රේම එකෙන් පණින කෙනා මෙතනට යනවා. මේ ප්‍රේම එකෙන් බැනගත්ත එකෙක් තවදුරටත් තව එළිය ඉන්නවා. යනවද කියන එක? මුට තේරෙනවා මූත් පිස්සෙක් කියලා.
ෆ්‍රේම් එකේ කතන්දරේ මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඔයාලට තේරුණාද කියන එක. එක එක මිනිස්සයාගේ මානසික චින්තනය කියන එක ගොඩක් වෙනස්. එක එක්කෙනාට දේවල් අවබෝධ වෙන ප්‍රමාණය හරිම වෙනස්. ඒක තමයි ඇත්තම කතන්දරේ. ඔයාගේ රාමුවෙන් පිටතට ඔයාගේ බුද්ධිය මෙහෙවන්න ඔයා දැනගන්න ඕන. දෙයක් කියදී නිවැරදි දේ නිවැරදි විදියට තේරුම් ගන්නත්, වැරදි දේ වැරදි විදියට තේරුම් ගන්නත්, ඒ දේවල් හරියටම තේරුම් ගත්ත කෙනාට තමයි මේ හැමදේම ඒ කියන්නේ පාලනයෙන් යුක්තව ඉක්මනටම කොට දා ගන්න පුළුවන් වෙන්නේ. කවුරු කොයි මට්ටමේ කිව්වත් හැම කෙනෙක්ම කාට හරි සාපේක්ෂව පිස්සෙක් කරනවා. තේරුණාද? ඒ හින්දා මට ඔයාලට කියන්න තියෙන්නේ ඉගෙන ගන්නකොට තමන්ගේ බුද්ධිය ගැන සැලකිලිමත් වෙන්න. දේවල් ඒ කියන්නේ දෙයක් කරද්දි නිවැරදි දේ නිවැරදි විදියට කරන්න. යනවාද කියන එක? තව කෙනෙක්ගේ ගමනට අවහිරයක් වෙන්නේ නැති වෙන්න. යවුණනේ? මිනිස්සු වැරදි කරන එක ස්වභාවය සාමාන්‍ය දෙයක්. ඔයාලට පේනවා මේ කතන්දරේ ඉන්නේ. නේද? කවුරුවත් මෙතන ඩයල් යන්නේ නැහැ නේ. තේරුණාද? හැබැයි ඔයාට වඩා මෙහා පැත්තේ ඉන්න කෙනෙක් කියන දේ මෙයා දැනගන්න ඕනේ අහන්න. මෙයා දැනගන්න ඕනේ මෙයා කියන දේ අහන්න. යවුණද? එතකොට තමයි දෙයක් අවබෝධ වෙන්නේ. සිහි බුද්ධියෙන් ඉන්න. නැත්නම් අන්තිමේට ෆෝන් එක ඕෆ් වුණා වගේ නැත්නම් ජීවිතයක් කෙලවුරුණා වගේ ඔයාලා දන්නවා සකස් වීමක් නැවත සිද්ධ වෙනවමයි. තේරුණාද? නතර වෙන තැනකින් නැවත ආරම්භයක් වෙනවමයි. කරන දේ ආපස්සට එනවා. කරන දේ ආපස්සට එනවා. ඒ හින්දා හොඳ දේවල් විතරක් කරාම පුළුවන් තරම්. හැබැයි නිවැරදි දේ නිවැරදි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් අර අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? නිවැරදි දේ නිවැරදි විදිහට ගන්න ගමන් වැරදි දේවල් අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ගටක් තියෙන්න ඕන වෙන කාට නැතත්. Tamanට තියෙන්න ඕන. එවනනේ? Tamanට හිත හයිය වෙන්න ඕන. තේරුණාද? නිවැරදි විදිහට ජීවත් වෙනවා කියන එක හරිම අමාරු වැඩක්. ඔයාලගේ අති මොකක් හරි වැරද්දක් වුණා නම් වැරද්ද කරපු එක අවුලක් නැහැ. වැරද්ද පෙන්ලා දෙන එක වැඩක් තියෙනවා වෙන කෙනෙක්ට. මේ ප්‍රේමයෙන් එළි ඉන්න කෙනෙක්ට. ඒක කියලා දෙද්දි ඒක තේරුම් ගන්න ඔයාගේ වැඩක්. එවනනේ? හොඳට තේරුණාද? හරි. දැන් කල්පනා කරපන් මොන ප්‍රේම එකද උඹ කියලා නේද?